ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීන් විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීවලි මහා පංචාංගනිකේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමු. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය. අමතන්න 077යි 372යි 6084. ආයිබෝවන් ඊයේ දවස අද දවසේ මතකය වෙනකොට හෙට දවස අද දවසේ සිහිනය බවට පත්වෙනවා. අපි හැමෝගෙම බලාපොරොත්තුව විශ්වාසය ප්‍රාර්ථනාව අද දවසට වඩා යහපත් බොහොම සුන්දර දවසක් හෙට දවසේදී උදා වෙයි කියලා. ඒ විශ්වාසය ඒ ප්‍රාර්ථනාව බලාපොරොත්තුවත් එක්ක අපි සූදානම් වෙනවා බදාදා පිනිවියනේ මේ ඉඩකඩේ ඉසිවර ඉසව්ව ඔස්සේ ඔබේ නිවසේ සහ ඉඩමේ වාස්තු විද්‍යාත්මක දෝෂ සඳහා තාම්බූල ශාස්ත්‍රය අනුසාරයෙන් විසඳුම් ලබා දෙන්න. අද දවසේ පටන් බදාදා පිනිවියනේ මේ ඉඩකඩ ඉසිවර ඉසව්ව වැඩසටහනට අපි වෙන් කරනවා. අපි ඔබේ නිවසේ තියෙන ඔබේ ඉඩමේ තියෙන වාස්තු දෝෂ පිළිබඳ යම් ආකාරයක මඟ පෙන්වීමක් කරන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්ත විද්‍යාචාර්ය මැණික් විද්‍යා උපදේශක ජ්‍යොතිර් විභූෂණ විශ්ව ශක්ති අභිනන්දන සම්මානලාභී සීවලී මහා පංචාංගලිතේ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ ලේඛක දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහත්මයා. බොහොම ගෞරවයෙන් ආයිබෝවන් කියලා ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝවන් රෝෂන්. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසටත් එහා ඉතිහාසයකට උරුමකම් තියෙන තාම්බූල ශාස්ත්‍රය ගැන කතා කළොත් එහෙම නැත්නම් බුලත් කොළය බලා සියලු දෝෂ හඳුනාගෙන ඒවාට නිසි පිළියම් කිරීමට උපදෙස් ලබා දීමේ මේ ශාස්ත්‍රයේ උරුමකරුවන් මේ වෙනකොට ලංකාවේ ඉන්නේ එක පරම්පරාවයි. ඒ පරම්පරාවේ උරුමකරුවා තමයි ගයාන් අම්බලන්ගොඩ මහතා කියලා කියන්නේ. එතුමන්ගේ පියා ගැන කතා කළොත් එතුමන්ගේ පියා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක සිංහලයේ මහා කවි ආචාර්ය සේන අම්බලන්ගොඩ මහත්මයා. ඔබට ඒ නම කියූ සැනින් එතුමන්ව මතක් වෙනවා. එතුමා සීවලී මහා පංචාංගලිතේ ආරම්භකයා. ඒ වගේම පොත් 64කට වැඩි ප්‍රමාණයක් රචනා කරපු මහා ලේඛකයෙක්. ඒ වගේම තමයි තාම්බූල ශාස්ත්‍රය මගින් රටේ ජනතාවට විශාල සේවයක් කරපු චරිතයක්. බුලත් කොළය බලා සියලු දෝෂ කීමේ හැකියාව තියෙන ඊළඟ පරම්පරාවේ උරුමකරුවා තමයි ගයාන් අම්බලන්ගොඩ මහත්මයා කියන්නේ. මම මේ සියලු කරුණු කාරණා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් ඔබට කළේ ඔබේ නිවසේ ඔබේ ඉඩමේ තියෙන වාස්තු දෝෂ ගැන කතා කරන්නේ වාස්තු දෝෂ පිළිබඳව වගේම ජ්‍යොතිෂ පිළිබඳ ඉතා හසල දැනුමක් තියෙන අත්දැකීමක් අවබෝධයක් තියෙන පාරම්පරික කියවීමක් තියෙන චරිතයක් කියන වග ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නිසා. දැන් ඔබතුමා අපි වැඩසටහන ඉසිවර ඉසව්ව වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම මේ වෙලාවේදී අපේ රටේ සියලු දෙනාට චිත්ත ධෛර්යය අවශ්‍ය මොහොතක් සියලු දෙනාම පීඩාවටපත් වෙලා මානසික ව්‍යාකූලතාවයකටපත් වෙලා ඉන්නවා. ඊළඟ මොහොතේ අපි කොහොමද නැවත නැගිටින්නේ කියලා සැකයක් බියක් තියෙනවා. වැඩසටහන ආරම්භයේදීම ඒ ගැන ඔබතුමාගෙන් අදහසක් දැනගන්න කැමතියි. ඇත්තටම නිරෝෂන් මේ වෙලාවේ රටට නොසිතූ විපතක්. ඒක විපත් කියලා ඉන්නේ නැහැනේ. නොයෙකුත් මතිමතාන්තර තියෙන පුළුවන්. නමුත් නොසිතූ වෙලාවක ආපු විපතකදී ජනතාව ගොඩක් අසර වෙනවා. මේ වෙනකොට ගොඩක් මියදිලා තියෙනවා. සමහරක් අයගේ දෙමාපිය නැතු ළමයි අසර වෙලා තියෙනවා. ඒ නිසා ඒ හැම දෙනාම වෙනුවෙන් මගේ කනගාටු ප්‍රකාශ කරන අතර හැබැයි බොහොම සතුටුයි අපිට සිංහලේ කියලා කියන්නේ. එතකොට මේ ලේවල තියෙන නිරෝෂණ අමතු කක් කියන ගතියක්. ඒක නිසාම තමයි අපි වැටෙන්නේ නැති ජාතිය බවට පත් වෙලා තියෙන්නේ. වැටෙන්නේ නැති රටක් බවට පත් වෙලා තියෙන්නේ. අපි කියනවානේ රටේ ධාර්මික පාලනයක් නම් රටේ මිනිස්සුත් ධාර්මිකයි කියලා. ඉතින් එවන් මොහතක විපත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ විපත් තුල අපේ ජනතාව සහ රජය මේ සියලුම දෙනා එකතු වෙලා ජනතාව නැගිටවන්න ගන්න උත්සාහය අති ප්‍රශංසනීයයි. ඒ වගේම මේ අපිට මීට ඉස්සෙල්ලත් මේ වගේ ඇවිල්ලා තියෙනවා. හැබැයි අපේ රටේ ජනතාව ඒ හැම දෙයක්ම පරාජය කරලා ඊටපු තැනින් 10 ගුණයකින් ඉස්සරට ආපු ජාතියක්. ඒ නිසා මේ වැටීමක් නෙමෙයි නැවත නැගීමක්. අපේ රටේ මිනිස්සුන්ට නැගිටින්න හොඳ හයියක් හොඳ කොන්දක් තියෙනවා නිරෝෂන්. ඒක ඔප්පු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉස්සරහටත් මේ ශක්තිය ඒ අය ගාව තියෙනවා. පොන්චි බිඳ වැටීම් තියෙන්න පුළුවන්. නමුත් ඒ බිඳ වැටීම් තමයි ජයග්‍රහණය කර අපේ ජනතාව ගෙනියන්නේ. සුනාමිය ආව
අපි ඒ වගේ 10 ගුණයකින් නැගිට්ටා. මම හිතන්නේ මේක ඊට වඩා 20 ගුණයකින් විතර නැගිටින්න පුළුවන් කාල සීමාවක්. කොයි දේ වෙන්නෙත් අපිට නැගිටින්න අවස්ථාව දීලා කියලා මතක තියාගන්න. මොකද මේ වෙලාවේ ඒ සියලු දෙනා වෙනුවෙන් ශක්තිය, ධෛර්යය, චිත්ත ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නිරෝෂන්. හොඳයි. ඉසිවර ඉසව්ව වැඩසටහන ආරම්භයේදීම අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබේ චිත්ත ධෛර්යය වැඩි වෙන්න. දැන් මේ වෙලාවේදී යම් ආකාරයක පසුබෑමක් ඊළඟ මොහොත ගැන සැකයක් බියක් ඔබට තියෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ සියල්ල දරාගෙන ධනාත්මකව ජීවිතේ දිහා බලන්න උත්සාහ කරන්න කියන පණිවිඩය වැඩසටහන ආරම්භයේදීම අපි ඔබට ලබා දෙනවා. දැන් ගයන් මහත්මයා අපි කතා කරන්නේ මේ තාම්බූල ශාස්ත්‍රය ගැන. සමහර වෙලාවට ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබට තාම්බූල ශාස්ත්‍රය පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක ආගන්තුක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාට දැනගන්න අපි යම්කිසි පැහැදිලි කිරීමක් කළමු. මේ තාම්බූල ශාස්ත්‍රය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔව් නිරෝෂ මේ තාම්බූල ශාස්ත්‍රය කියන්නේ දැන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසටත් එහා ඉඳලා එන එකක්. අපේ ලංකාවට කුල පරම්පරා 18ක් එනවා සංඝමිත්තා තෙරින් වහන්සේත් සමග. නමුත් ඒ 18න් 5ක් එන්නේ මේ වගේ කුල. ඒ පහෙන් එක් කුලයක්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා කොණ්ඩඤ්ඤ බමුණා කියලා අපි කියනවානේ. එතකොට ඒ පරම්පරාවත් එක්ක එන කුලයෙන් අපේ පරම්පරාවේ ශ්‍රී ලංකාව තුල පරම්පරා 5ක් ජනිත වෙනවා. ඔය පහෙන් 4ක් මේ වෙනකොට නැහැ. දැන් අපෙත් තිබුණා. නමුත් ඒක ඉස්සරහට ගත්තේ තාත්තා. සේනම්බලන්ගොඩ කියන චරිතය තමයි මේ ඉස්සරහට මේක ගන්නෙ. නැත්තම් මේකම අපිත් වැළලිලා. හරි. එතකොට මේ තාම්බූල ශාස්ත්‍රය තුළ තියෙන විශේෂත්වය එක විෂයක් ගැන නෙමෙයි නිරෝෂන් අපි අධ්‍යයනය කරන්නේ පොඩි කාලේ ඉඳලා. දැන් මේක කරන්න ඉස්සෙල්ලා මට අවුරුදු 8 දී තාත්තා පැහැදිලි කරලා දෙනවා ඉස්සෙල්ලා බුද්ධ ගජ්ජේ කියවන්න. දැන් බුද්ධ ගජ්ජේ අපි කියනවා නිරෝෂන් නමක් සමන්ත භද්‍රාය චර්ව ගෝචර චක්සුසේ කියලා. හැබැයි එහෙම නෙමෙයි කියවන්න ඕන. ඒක ලඝු ගුරු හරියට එන්න ඕන. නමක් සමන්ත භද්‍රාය සර්ව ගෝචර චක්සුසේ කරුණා මෘත කල්ලෝල සින්දවේ සූර. මෙන්න මේ ආකාරයක තමයි මේ ලඝු ගුරුෙක් අහුලා මේ දේ හරියට වෙන්නේ. එතන නවතින්නේ නැහැ. ඊට පස්සේ සකස්කඩේ අපි කියනවා මේක සකස්කඩේ නොකියු කට නුඹේ කට උඹස් කට කියලා වෙලාවට තාත්තා ඉතින් මගේ කට උඹස් කට කරේ නෑ. ඒ නිසා සකස්කඩේ කියුවා. ඉතින් ඒ නිසා බැඳි යකුරු සහ ඊළඟට අපි පන්සලත් සමග කටයුතු කරපු කට්ටිය. එතකොට මේ හැම දෙයක් එක්කම මේ ශාස්ත්‍රය තුල ජ්‍යොතිෂ විද්‍යාව, වාස්තු විද්‍යාව, গুপ্ত විද්‍යාව, මැණික් විද්‍යාව මේ හතරම එකතු වෙලා තමයි එන්නේ. ඒතර මේ එක් පුද්ගලයේ තුල මේ විෂයන් හතරම ගැන මනා දැනුමක් තියෙන්න ඕන. එතකොට විශේෂත්වය තමයි දැන් මේ බුලත් කොළය නිරෝෂන් ඔයා මට අහඹු ලෙස තමයි අරන් දෙන්නේ. අහඹු ලෙස අරන් දෙනකොට දුරකථන ඇමතුමක් එන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඔයා දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ. ඔව් දැන් අපි ඉදිරි වැඩසටහන් වලදී ඔබව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. සජීව වැඩසටහනට ඔබේ තියෙන ඔබේ නිවසේ ඔබේ ඉඩමේ තියෙන වාස්තු දෝෂ පිළිබඳ ඔබට පුළුවන් අපේ වැඩසටහනට සජීව දුරකථන ඇමතුමක් ලබා දීලා දැන කියා ගන්න. තාම්බූල ශාස්ත්‍රය ඔස්සේ ඊට පිළිතුරු දෙන්න ගයන් මහත්මයා සැදී පැහැදී ඉන්නවා. ඔව්. එතකොට මේ බුලත් කොලේ දිහා බලලා නිරෝෂන් මම ඒ ගෙදර තියෙන වටපිටාව සහ ඒ ගෙදර තියෙන අපි කියමු එතන තියෙන දෝෂ තියෙන්නේ එතන යම්කිසි උලකට තියෙන කොටසක් නම් ඒතර මම කියනවා මේක වම් පැත්තේ ඇතුල් වෙනකොට වම් පැත්තේ මෙන්න මේ දිශාවේ මෙන්න මෙතන උලක් තියෙනවා. ඔව්. අන්න එතනින් තමයි ගැටලුව තියෙන්නේ. හරි. හැබැයි ඒක කඩන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවානේ නිරෝෂන් මේ දැන් උළුවස්සක් බස්නාහිරට තියන්න හොඳ නැහැනේ. ඒතකොට අපි ඕක දකුණු දිශාවට ගත්ත කියන්නකෝ. ඒතකොට අර උළුවස්ස අපි අතනින් ගලවලා දකුණු දිශාවට තියන්න ඕන. අර පැත්ත වහන්න වෙනවනේ. ලොකු යදමක්. ඔව් ඒක තමයි මම නැති කරන්නේ. ඒක මම නෙමෙයි මගේ පියාගේ එන අපේ මේ තාම්බූල ශාස්ත්‍රයේ තියෙන උරුමය තමයි ඒක. ඒකේ තියෙන්නේ නිරෝෂන් දෝෂයක්. මේ දෝෂය අයින් කරාට පස්සේ එතන ගැටලුවක් තියෙන පුළුවන්ද? තියෙන්නේ නැහැනේ. එහෙනම් අපි අයින් කරන්න ඕන මොකද්ද? දෝෂය. එහෙනම් කෝණ සහ පාද වෙනස් කළ අපි දෝෂය අයින් කිරීමේ හැකියාව තියෙන එක එහෙමම තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි යම්කිසි ගන්නව නම් කොටුවක් අපි ගමු ඉඩමක් ඉඩමේ ගිනි කොනට ලිඳක් කපන්න බෑ. හැබැයි ඒ ලිඳ කපන වතුර තියෙන ගිනි කොන දිශාවේ නම් අපිට පුළුවන් ද මේ ගියක් හදන්න බෑ. අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ විශේෂයෙන් තාත්තා සහ දැන් තාත්තා ජීවිතුන් අතර නෑ. මම කරන දේ තමයි ඒ ඉඩමෙම ඒ කපන්න ඕන ලිඳ ඊශාන දිශාවට හරවලා දෙන එක. ලිඳක් කැපෙනවා, ගේත් හැදෙනවා, වාස්තු දෝෂෙත් නෑ.
හැබැයි වෙලාවට එහෙම කරන්න පුළුවන් අපේ පරම්පරාවට විතරයි මොකද තාම්බූල ශාස්ත්‍රයේ දැන කියාගත්ත ඒ ශාස්ත්‍ර ඔස්සේ ජීවත් වෙන ඒ ඉගෙනගත්ත පිරිසට පමණයි. එයින් ඉතින් මගේ පස්සෙත් කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගෙන් පස්සේ මම දන්නේ නැහැ කවුද කියලා. ඔව්. ඉතින් ඒක තමයි ස්තාම්බූල ශාස්ත්‍රයේ තුල අපිට කියන්න බෑ. හැබැයි හරි දේ හරියට කියනවා. හරි දේ දකිනවා. නිවැරදි දේ දකිනවා. ඉතින් ඒක තමයි ඉඳන් අපි කරගෙන එන්නේ. අන්න ඒ නිවැරදි දේ ජ්‍යොතිෂ කියලා ගන්නකොට අපේ රටේ ඒ වගේම ඉන්දියාව ප්‍රධාන මේ රටවල් වල මේ ජ්‍යොතිෂයට ලොකු ඉතිහාසයක් තියෙනවා. ජ්‍යොතිෂයෙන් බොහෝ දස්කම් පාපු බොහෝ චරිත ඉතිහාසය තුළ ඉන්නවා. දැන් මෙතුමත් ඒ විදිහේ પરම්පරාවක් නියෝජනය කරන චරිතයක් විදිහට බොහෝ කියවීම් තියෙන බොහෝ පරේක්ෂණාත්මක දැනුමක් තියෙන චරිතයක් විදිහට නිවැරදිව ඒ වාස්තු විද්‍යා තොරතුරු ඔබට කියන්න ඉසිවර ඉසව්ව වැඩසටහන තුළින් සූදානමින් සිටිනවා. දැන් මේ කාරණාවත් එක්ක කෙනෙක් ඉඩමක් ගන්නව නම් අලුතෙන් නිවසක් හදනවා නම් දැන් ඉඩමක් ගන්නකොට ඔබ ගොඩක් හිතන දෙයක් තමයි ඉඩමේ මිල ඒ වගේම සුපර් මාකට් එකට කොච්චර ළඟයිද මේ වගේ කරුණු කාරණා ගැන හිතනවා. ඒ වගේම ගෙයක් හදනකොට හදන සිමෙන්ති ජාතිය ගැන හිතනවා. හැබැයි මේ ඉදිකිරීම කරන්නේ වාස්තු විද්‍යානුකූලවද කියන කාරණාව පිළිබඳ යම් ආකාරයක දැනුමක් අවබෝධයක් ඔබට නැති වෙන්න පුළුවන්. මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරණා ඉඩමක් ගන්නකොට? ඇත නිරෝෂ මෙහෙමයි. අංක 1 අපි ගේ හදන්න ඉස්සෙල්ලා අපි ඉඩම ගැන හරි අවබෝධයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාර ඉඩමක් ගන්නෙ නැහැ ගොඩක් දුරට. අපි සම චතුරස්‍ර ඉඩමක් ගන්නවා, ඍජු කෝණාස්‍ර ඉඩමක් ගන්නවා. මේවා හොඳයි. දැන් වෘත්තාකාර වගේ ගත්තොත් මිශ්‍රඵල කියලා කියන්නේ අපි. හරි. නමුත් අපි කියමු ත්‍රිකෝණාකාර ඉඩමක් ගත්ත කියලා. හැබැයි ඒ ඉඩම ගත්තා කියලා ඒකේ පදිංචි නොවී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පදිංචි වෙන්න පුළුවන්. ඒකට තමයි අපි ඉන්නේ. අපි ඒක පදිංචි වෙන්න සුදුසු පරිසරයේ විදියට ඉඩම හරි ගස්සලා දෙනවා. එතකොට දැන් සමහරක් අයට තියෙන පුළුවන් ගැටලුවක් වලේ ඉඩම. දැන් වලේ ඉඩමක් කවුරුත් ගන්නේ නැහැ නේද? වැඩක් නැහැ මේක වල කියන පල්ලෙහාට වැටෙනවා නේ. හැමදාම වලේ කියන්නේ නේ. වලේනේ. ඒතකොට නිවසන් එහෙම එකක් නෙමෙයි. වල තිබ්බට එතන උඩ කණ්ඩිය පාර හෝ එම පාර තුලින් වතුර ගලාගෙන අපේ ඉඩම හරහා බහිනවා නම් ඒ වල පිළිබඳව ගැටලුවක් තියෙනවා. එම පහත් බිම ජීවත් වෙන්න හෝ සුදුසු නැහැ. නමුත් දැන් මහත්මයා අවසර දෙන්න අපි ඉක්මනින් වෙලාව බලලා නැවත සම්බන්ධතාවය ලබා ගමු. හොඳයි ඔබ ඉසිවර ඉසව්ව වැඩසටහනත් සමගින් නැවතත් සම්බන්ධතාවය ලබා ගන්නේ මහන්සියෙන් හදපු ගෙදර නිදහසේ හාන්සි වෙන්න බැරි නම් එතන යම් ආකාරයක ගැටලුවක් තියෙනවා. අපි මේ කතා කරන්නේ ඔබේ නිවසේ ඔබේ ඉඩමේ තියෙන වාස්තු දෝෂ පිළිබඳව. දැන් ඉදිරි වැඩසටහන් වලදී ඔබේ කේන්දරයේ පලාපල කියන්නත් අපි සූදානම් වෙනවා. ඔබේ කේන්දරයේ පිටපත, උපන් වේලාව, දිනය අපිට WhatsApp කරන්න ලියා ගන්න දුරකථන අංකය 077 372 60 84. මම නැවත වතාවක් මතක් කරන්නම් සජීව වැඩසටහන අතරතුර ඔබ එවන මේ කේන්දර පිටපත් වලින් අහඹු ලෙස එකක් තෝරාගෙන ඊළඟ වැඩසටහනේදී අපි ඔබට සජීව වැඩසටහන අතරතුරම ඒ කේන්දරයේ පලාපල කියනවා. ඔබ එවන්න ඕනේ ඔබේ කේන්දරයේ පිටපත, උපන් වේලාව සහ දිනය මෙන්න මේ WhatsApp අංකයට 077 372 60 84 ලියලා තියාගන්න. ඒ වගේම තමයි අපි ඊළඟ වැඩසටහනේදී ඔබව සජීව වැඩසටහනට සම්බන්ධ කරගන්නවා දුරකථන මාර්ගයෙන්. ඊට අමතරව ඔබට යම් ආකාරයක දැනුමක් අවබෝධයක් මේ වාස්තු විද්‍යාව පිළිබඳ ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් 077 372 60 84 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහත්මයා අපි කතා කරමින් හිටියේ ඉඩමක් තෝරා ගැනීමේදී නිවසක් හදනකොට මොන විදිහේ කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. අපි එතනින්ම නැවත ආරම්භ කරමු කතාව. කතාව කරේ දැන් පහත් බීමකින් අපි ගෙයක් හදන එක ගැටලුවක් නෙමෙයි. එතනින් වතුර ඊඩම හරහා ගලා බසිනවා නම් ඊළඟ ඊඩමට ඒ ඊඩම සුදුසු නැහැ. එතකොට අපි කියනවානේ තුම්මන් හන්දිවල ඉඩම් හොඳ නැහැ කියලා. මම දන්නේ මට නම් දෙනවා නම් මං හරි කැමතියි. මට දිනුන පුළුවන් කඩයක් දාගෙන මොකද තුම්මන් හන්දියක් කියන්නේ ජනතාව ගැවසෙන තැනක් නේ. එතන දැන් මෙහෙමයි. දැන් එතන තියෙන ගැටලුව වාස්තු දෝෂයක් නෙමෙයි. එතන තියෙන ගැටලුව තියෙන්නේ අපිට බුදුදහමත් එක්ක යනකොට නීලකුඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුද්දක නිකායේ මේ දෙමන්සලවල තුම්මන්සලවල මේ ප්‍රේතයන් සිටිනවා කියලා. ඒ නිසානේ දැන් ඔය දැකලා ඇතිනේ නේ තටු තියෙනවා ප්‍රේත තටු තියෙනවා වගේ දැකලා තියෙනවා. ඉතින් මේ තුල තමයි අපිට පුංචි ගැටලුවක් මතුවෙන්නේ. නමුත් ඒ ගැටලුව එන්නේ අපි නිවැරදි ජීවත් වෙනවා නම් අපි පංචශීල පද පහ හරියට ආරක්ෂා කරලා නැත්නම් තමන්ගේ ආගම අනුව හරි නිවැරදිව කුමන ආගමක් හෝ වේවා නිවැරදිව තමන් ජීවත් වෙනවා නම් ඒ අයට ඒ බලපෑම එන්නේ නැහැ. එතකොට එතෙන් වාස්තු දෝෂයත් එක ගත්තොත් එහෙම එතන ගැටලුවක් නැහැ.
දැන් මේ වගේ පොඩි පොඩි අරකත් එක සම්පින්ඩණය වෙලා තමයි අර හොඳ නැහැ කියලා කියන්නේ. හැබැයි වාස්තු විද්‍යානුකූලව එහෙම ගැටලුවක් එතන නැහැ. මේ දෙක වෙන් වෙන්න ඕන. මම ඒක නිවැරදි දේ තමයි මම මේ කතා කරන්නේ. මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕන නිරෝෂන්. එතකොට අපිට ඉස්සෙල්ලම ඉඩම හරි ගස්ස ගත්තට පස්සේ හරි ඊළඟට තමයි අපි ඉඩමේ බලන්නේ මේ දැන් පොඩි ප්‍රශ්නයක් අහනවා මේ දැන් අපි නිදන් ගත කරනවානේ. දැන් සාමාන්‍යයෙන් අපි මුල් ගලක් තියෙනවා වගේ නිදන් වස්තුවක් තැම්පත් කරනවානේ. දැන් සාමාන්‍යයෙන් තැම්පත් කරන්නේ කොහෙද? ඒක සමහරවිට අත්තිවාරමේ එහෙම තැනක අත්තිවාරම ප්‍රධාන අත්තිවාරම ගන්නවා. ඔය අත්තිවාරමේ කොහේ හරි තැනක් යපුවා දැම්මා. ඒක නෙමෙයි. ඉඩමේ තියෙනවා අපි කෑලි 4කට මේක බෙදෙනවා. බ්‍රහ්මපාදය මේ මැද ඉඳන් යන්නේ. බ්‍රහ්මපාදය, දේවපාදය, මනුෂ්‍යපාදය, പ്രേතපාදය. හරි. මේ බ්‍රහ්මපාදය කියන කොටස තමයි අපි මේ ඒකෙත් මැද්දේ තමයි හරියටම පොයින්ට් එකේ තමයි මේක වල්ලන්නේ. හරි. ඒ නිදන් වස්තු වැළුවට පස්සේ තමයි අපි ඊට පස්සේ බලන්නේ പ്രേතපාදයට නොවි මනුෂ්‍යපාදය, දේවපාදය, බ්‍රහ්මපාදය තුව තමයි ගේ හදන්නේ. අපි මොකද කරන්නේ? ඉඩමක් වැළුවා වාහනේ දාන තියෙන මේ පැත්තෙන් මේ පැත්තේ ඉඩක් ඕන. මගුල් ගයක් හරි තුලාවක් හරි වුණොත් මේ පැත්තේ ඉඩ තියෙන්න ඕන. ඒ නිසා අයිනටම ගන්නවා. ගේ භාගයක් പ്രേතපාදයට ගිහිල්ලා. ඊට පස්සේ ප්‍රශ්න. මුදල් ගේනවා මුදල් නැහැ. හම්බ කරගෙන මුදල් නැති වෙනවා. ඊට පස්සේ නොයෙකුත් ප්‍රශ්න. ඇයි මේ වෙන්නේ? ලොකු ගැටලු තියෙනවා. හැබැයි ඒ වාස්තු දෝෂෙට වෙනත් වූ ආකාරයක මේ පිළියමක් කරන්න ගිහිල්ලා වෙන්නේ තවත් එතනින් පල්ලෙහාට වැටෙනවා. මේ නොදන්නාකම හරිය අවබෝධයක් නැතිකම තමයි මේ කරුණු කාරණාවලට මූලිකම හේතුව වෙන්නේ. දැන් අපි ආපදා තත්වයකට පත් වෙලා ඉන්න වෙලාවකත් ಜಾති ආගම් ભેදයක් නැතුව අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන හෙට දවසට මුහුණ දීම තමයි මේ මොහොතේ අපිට තියෙන අභියෝගය. ඒ කරුණු කාරණාත් එක්ක ඔබ ඉදිරි තප්පරයට මුහුණ දෙනකොට ශක්තිමත්ව, ධෛර්යවන්තව, ධනාත්මකව හිතන්න ඕනේ කියන කාරණාව නිරන්තරයෙන්ම අපි ඔබට මතක් කරනවා. ඒ කරුණු කාරණා ඔස්සේ ඔබේ නිවසේ තියෙන ඒ වගේම ඉඩමේ තියෙන වාස්තු දෝෂ පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම තාම්බූල ශාස්ත්‍රය අනුසාරයෙන් අපි දැන් මේ කතා කරපු කරුණු කාරණාත් එක්ක මම කැමතියි ගයාන් අම්බලන්ගොඩ මහත්මයාගෙන් දැනගන්න මේ විදිහේ තමන්ගේ ගෙදර නැත්නම් ඉඩමේ වාස්තු දෝෂ තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මොන විදිහෙන්ද, කොයි විදිහෙන්ද අපේ දියුණුවට, ඊළඟට ගෙදර තියෙන පවුලේ සියලු දෙනාගේ සෞඛ්‍යයට කොයි ආකාරයේ බලපෑමක්ද කරන්නේ වාස්තු දෝෂ? ඔව් මෙහෙමයි. දැන් අපි කිව්වොත් එහෙම බාත්රූම් එක අපි අපේ බාත්රූම් එකේ වතුර බහින බටය හරි කුස්සියේ යටින් යනවා නම් මේ ඇත්ත කියන්නේ නිරෝෂන් මේක ගිහිල්ලා කරලා වෙනස් කරලා පළදාව තියෙන දෙයක් යටින් යනවා නම් අනිවාර්යයෙන්ම ස්නායු රෝගයට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන්නේ ගෙදර ගෘහ මූලිකයා වෙන පිරිමියා නෙමෙයි ගෘහණිය. මේක වෙනවමයි. හරි. එතකොට මේ වෙන දිශාවකට නැගෙනහිරට නැතුව අපි කිමු වෙන දිශාවකට මේක අපි තියනවනේ ගණන් ගන්න නැහැනේ. බස්නාහිර බලන්නෙත් නැහැ, දකුණ බලන්නෙත් නැහැ. බස්නාහිර පැත්තට තියෙනවා ලිප, ගෑස් ලිප. තියලා ලිප පත්තු කරනවා. ඒ ගෘහණියට හිසේ කෙක්කුම්, තුනඩේ කෙක්කුම, පිටේ වේදනාව, කකුල් වේදනාව ඒ ඔක්කොම ටික එනවා. හැබැයි කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නැහැ නිරෝෂන්. මේ කරලා වෙනස් කරලා ප්‍රතිඵල තියෙන නිසා මම මේ කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ කටට එනවට කියනව නෙමෙයි. හරි. එතකොට ඒ දේවල් වලින් එහෙම එන්න පුළුවන්ද? ගැටලුව. ඔව්. එහෙම එන්න පුළුවන්. හේතුව දැන් උත්තරේ දෙන්නම්. හේතුව නිරෝෂන් දැන් මැනිකක් පළඳවපු පමණින් අපිට උදව්වක් වෙනවද? මොකක්ද ඒකේ හරය? ගැටලුවක්. ගොඩක් අය කියනවනේ මැනික් පළඳින්නේ කියලා. ඒ මැනික් පළඳින්නේ ඇයි? ඒ වලින් අපිට සහනයක් තියනවද? නිරෝෂන් අපි කියනවා මූස්ටෝන් පූනක්කම කියලා. හෙළ වෙදකමේ ගන්නවා මීටියාගොඩ හම්බෙන්නේ අම්බලන්ගොඩ. ඒකේ රෆ් ස්ටෝන් එක අපි කට් කරන්නේ නැතුව පොලිෂ් කරන්නේ නැතුව ගන්නවා පොළොවෙන් හම්බෙනම රෆ් ස්ටෝන් එක. ඒක අරගෙන අපි මේක කුඩු කරලා හරි. දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ බැන්දොත් මාස 3ක් වම් ඇහි සුද ඉවත් වෙනවා. කොහොමද මොහොකින්ද උනේ? මෙන්න මේ මූස්ටෝන් ඒක අපි කියන චන්ද්‍රකාන්ති පාෂාණය. ඒකට එච්චර ඒක ඇවිල්ලා ජෙම් කැටගරි එකේ එන අන්තිම එක. ඒ කියන්නේ හාඩ්න තද භාවය ගත්තොත් අපි දියමන්ති 10.
ඊළඟට ජාතිගල් ගත්තොත් 9. මේ විදිහට ඇවිල්ලා අන්තිම ලාභාලය දක්වා එන්නේ චුට්ට. එයාට පුළුවන් නම් හරි. අච්චර දෙයක් කරන්න මතක තියාගන්න අර තද භාවයේ 10 තියෙන කරන කොච්චර දේවල් කරත හැකිද? 9 තියෙන එක කොච්චර දේවල් කරන්න පුළුවන්ද? එතකොට ඒකෙන් බලපෑමක් එනවද නැද්ද කියන්නකෝ අපිට. අනිවාර්යයෙන්. මේක ගැන අවබෝධයක් තියෙන්න ඕන නිරෝෂන්. මේක ගැන අවබෝධයක් නැතුව මේ හැම දෙයක් ගැන අපි අවබෝධාත්මක වෙන්න ඕන. අවබෝධයක් නැතුව අපි ජනතාවට යම් කිසි කරුණක් කියනවනම් ඒක වැරදි. ඒකයි මම කියන්නේ මේ හැම දෙයක්ම අපිට වැදගත්. අපි මේ දාන්නේ ඇයි කියලා දන්නේ නැහැ. කවුරු හරි කියනවට දානවා. හරි. කියනවට දානව නෙමෙයි. ඊළඟට දාන දේවල් තියදී අපිට කියමු මේ දැන් මේ අපිට සෙනසුරු අපලයක් තියෙනවා. මම මේ ජ්‍යොතිෂයට එන්නේ වගේ. සෙනසුරු අපලයක් තියෙනවා. ඒත් මේ සෙනසුරු අපලේදී අපි බලන මේ රාෂ්ට්‍රකයේ බලපාන්නේ මොලේ සම්බන්ධවද හාදවත සම්බන්ධවද එහෙම නැත්නම් මේ පැත්තක් අක්‍රිය වෙනවා ඒ සම්බන්ධවද තුනටින් පල්ලෙහා සම්බන්ධවද මොන දේ සම්බන්ධවද මෙයා මේ කටයුතු කරන්නේ ඒකට දාන්න කාක නිලක් අපි දාන්නේ ඒ කාක නිල දාන්න ඕන ඇඟිල්ලක් තියෙනවා ඒ කියන්නේ තමන්ගේ තියෙන ඒ රෝගයේ අණුව ඒ මැණික් පළඳන්න ඕන එහෙම ඇඟිල්ලකුත් තියෙනවා වෙන වෙන වශයෙන්. ඔව් දැන් අපි සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ කිව්වම අපි කියන්නේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයි. දාන ඇඟිල්ලට. එහෙම හරියන්නේ නැහැ. ඒ දාන ඇඟිල්ල තියෙනවා. අපිට ඒ රාෂ්ට්‍රකයේ අපේ බොඩි එකට බලපාන්නේ කොහෙටද? එතෙන් ඒ බලපානකොට ඒ ඇඟිල්ලටයි දාන්නේ. ඒ අතේ ඒ ඇඟිල්ලට දාන්නේ. අපිට ඕන ඇඟිල්ලට දාන්න බෑ. ඉතින් මං කියන්නේ මේ ගැන දැනුවත් භාවයක් නැහැනේ. ඉතින් මේක තමයි තාම්බූල ශාස්ත්‍රය කියන්නේ. නිවැරදි දේ නිවැරදි විදිහට දැකීම සහ කියා දීම. හැබැයි ප්‍රශ්නේ තියෙන අපිට තව කෙනෙකුට උගන්වන්න බෑ. පසේ බුදුව රෝගය තමයි. මේක පරම්පරාවෙන් පමණයි එන්නේ. උරුමයෙන් එන දෙයක් නේද? උරුමයෙන් එන දෙයක්. දැන් අර ඔබතුමා සඳහන් කළා වගේ මේ තාම්බූල ශාස්ත්‍රය තුළ ඒ පරම්පරාවේ චරිතයක් විදිහට ඔබතුමා මේ අපේ එකම පරම්පරාවේ ගයන් අම්බලන්ගොඩ මහත්මයා මේ විදිහේ සේවයක් කරනවා රටේ සියලු දෙනා වෙනුවෙන් වාස්තු විද්‍යාව පිළිබඳව. දැන් ඔබටත් පුළුවන් ඔබේ කේන්දර පිටපත උපන් වේලාව දිනය අපිට WhatsApp කරන්න. අපි මීළඟ වැඩසටහන ඔස්සේ තෝරාගත් අහඹුවෙන් තෝරාගත්ත කේන්දරයක පලාපල වැඩසටහන අතරතුර සජීවව ඔබට කියන්න සූදානම් වෙනවා. මම මතක් කරන්නම් දුරකථන අංකය 077 372 6084 077 372 6084. ඒ වගේම තමයි ඔබට යම් දුරට වැඩි දුරටත් මේ පිළිබඳ දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබේ නිවස පිළිබඳ ඔබේ ඉඩම පිළිබඳ එතුමට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් ඒ තොරතුරු ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ගොඩක් වෙලාවට ගයන් මහත්මයා ඊළඟට තියෙන ගැටලුව තමයි තමන්ගේ නිවසට තමන් හොඳට හම්බ කරනවා. හරි හම්බ කරගන්න මුදල් ගෙදරට ගෙනාවහම ඉතිරියක් නැහැනේ. නැත්තම් දියුණුවක් නැහැනේ කියලා බොහෝ දෙනා මේ සමාජය තුළ කතා බහ කරනවා. මේකටත් මේ වාස්තු දෝෂ බලපානවද? ඒකට වාස්තු දෝෂ වල පමණක් නෙමෙයි නිරෝෂන් ඒකට වෙනත් වූ දෝෂත් බලපානවා. දැන් බුලත් කුලේ බලලා කියනකොට මම කියනවා වාස්තු දෝෂ නෙමෙයි තියෙන්නේ මෙන්න මේ දෝෂය මේක හරි ගස්ස ගන්න කියලා. එහෙම එන්න හේතුව තමයි දැන් නිරෝෂන් අපි දැන් කෙනෙක් නැති වුනහම අපි දවස් කීයක්කට පස්සේද මේ බණ කියන්න ගන්නේ? දවස් 7කට පස්සේ. ඇයි දවස් 7ක් යනකම්? අපි දවස් 3න් දවසෙන් පැය 24න් අපි මේ දේවල් කළා. ඇයි දවස් 7ක් යනකම් තියාගන්නේ? අවශ්‍යතාවයක් නැහැ. උනතර තමයි ගැටලුව. මේක බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මේක ත්‍රිපිටකයේ තියෙන දෙයක්. කුද්දක නිකායේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ සාමණේර පුංචි හාමුදුරුවෝ තුන්දෙනෙක් ගිල සිවුරු තුන ගන්න යනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙච්චරයි කියන්නේ 8 වෙනි දවසේ ගන්න. ප්‍රශ්නයක් නැහැ. 8 වෙනි දවසේ අරගෙන ඒ භික්ෂුන් පොඩි හාමුදුරුවෝ තුන්දෙනා ගිහිල්ලා අහනවා සාමණේර හාමුදුරුවෝ තුන්දෙනා භාග්‍යතුන් වහන්සේ ඇයි අපිට දවස් 7ක් යනකම් ගන්න එපා කියන්නේ? 8 වෙනි දවසනේ ගන්න කිව්වේ. එතකොට කියනවා ඒ මොහොතේ එම භික්ෂුන් වහන්සේ හාවෙක්ගේ ආත්මයක් අරගෙන ඒ හරිය සැරිසරුවා. ඒක ගත්තනම් එයාට ආත්මිකට යන්න වෙන්නේ නැහැ. ඒ ආත්මෙ හිර වෙනවා. මතක තියාගන්න. එතකොට 7 වෙනි දවසේදී එයා ඒ ආත්මෙන් මිදලා එයාගේ පින සහ පව කියන දෙක අතර එයා පින් කරලා තියෙන නිසා එයා මෙන්න මේ ස්ථානෙට ගියා. දැන් බලන්න. අපි මොකද කරන්නේ නිරෝෂන්? මැරිච්ච ගාම කරන්නේ ඇඳ මෙට්ටේ පුච්ච දානවා. හැබැයි එයා බලන් ඉන්නවා. එයාට කෝපයක් නෙමෙයි ඇති වෙන්නේ. ඒ කෝපෙත් එක්ක එයා යයිද? නෑ ඉන්නවා. ඒ ඉන්නකොට දැන් එයාගෙන් අපිට හොඳද සිද්ධ වෙන්නේ නරකද සිද්ධ වෙන්නේ නිරෝෂන්?
නරකක් නෙවෙයිද? කොහොමද නරකක් වෙන්නේ? ඇයි අපි තීරණය කරන්නේ නරකක් කියලා? අපේ තාත්තා වෙන්න පුළුවන්, අපේ ඥාතියෙක් වෙන්න පුළුවන්, අපේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. අපිට නරකක් කරයිද? මේතන තමයි ගැටලුව. මේක නිරෝෂන් දැන් අපි කිව්ව නිරෝෂන්ගේ ගෙදර තියෙනවා ලොකු පොල් ගහක්. ඕක ගෙඩි 50ක් 60ක් එනවා. දැන් එන්නේ නැහැ. දැන් නිරෝෂන් ඕක යාළුවෙකුට කොහම යාළුවා කියනවා අබේ අයියේ ඉන්නවා. නියා ඇස්වා කටවහකාරය කිව්වොත් නිරෝෂන් ඕක හරි ඊළඟ සුමානෙන් වල පොල් එනවා. දැන් ඔයත් එන්න කියලා තේහෙකුත් දීලා කියනවා බලන්නකෝ අයියේ මේ පොල් ගහේ පොල් නෑනේ. ඒකනේ නම් මලිය දවස්වල අපිත් මේකේ පොල් කෑවා ඈ. දැන් නෑ නේද? මාර ප්‍රශ්නේ කියලා වටපිට බලලා කියනවා මල්ලි මේ පොල් ගහ වගේ දාර කෙහෙල් කැන් ටික. දැන් මොකෝ වෙන්නේ නිරෝෂන්? පොල් ගහත් ඉවරයි. කෙහෙල් ගහ. එයා නරක කෙනෙක්ද? අපිට නරකක් කරන්න දාවේ නෑ. හොඳක් කරන්න ආවේ නමුත් එයාගේ සිතිවිලි නරක නම් එයා හිතන පතන දේ නරක නම් අපිට ලැබෙන්නේ උත්තරය නරකයි. එතකොට මේ ඉන්න කෙනා අපේ ඥාතියෙක් වුණත් එයා හිතන දේ අනුව අපිට ලැබෙන උත්තරේ එයාගේ ආත්මේ නරක නම් අපිට ලැබෙන උත්තරේ මොකද්ද? නරකයි. එතකොට ඒක තමන්ගේ ආදායමට තමන්ගේ ගෙදර ප්‍රශ්න වලට බලපාන්නේ නැද්ද? මම බුද්ධාමනුව ඕන තරම් විස්තර කරන්න විග්‍රහ කරන්න. බුදුහාමුදුරුවෝ ලස්සනට විග්‍රහ කරනවා. හරි. අජගර ප්‍රේතයා ආරම්භය බුදුහාමුදුරුවෝ කියනවා. යම් කිසි කෙනෙක් පව් කරනවා නම් ඒ පවේ ආනිසංස නොදැන පව් කිරීම තුල අර ගිනිගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අජගර ප්‍රේතයාගේ தත්ත්වය. පව් කරනකොට ඒක ගණන් ගන්න නෑනේ. ඕක මේ පාප වග්ගෙත් කියන බුදුහාමුදුරු කුද්දකනිකායේ ධම්මපදේ. වෙළුවනාරාමේදී. අනේ පිටිසුතුමාගේ දෙව්දු වර්ගය. පව් කරන තැනත්තා පව ගැන නොදනි. නමුත් පවේ ආනිසංස පවේ ප්‍රතිලාභ ලැබෙනකොට ඒට එයින් දුක් විඳි. මොකද්ද මේ කියන්නේ? මේ දැන් අපි මේ කේන්දරය කියන්නේ කොටින්ම පව සහ පිනනේ. දැන් ඔයාට උණ හැදිනොත් මේ නිරෝෂන් බලන්න පුළුවන් එක උණ කටුව තියෙනවා. නැත්තම් අපි ක්‍රමවේදයක් භාවිතා කරනවානේ. දැන් මේ පව සහ පින පරිසම් දෙනවා නම් බලන්න කොහෙන්ද පුළුවන් අපිට කොහෙන්ද? හරි. අපි ඒ විදිහ ගැන කියනවා මේ වෙලාව හරියටම බලලා. රටින් එවන සල්ලි ලංකා බැංකුවට මෙවන්න. කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න. ගයන් මහත්මයා පව සහ පින කොහොමද මැනගන්නේ කියලා අපි කතා කරේ. ඔව් දැන් එතකොට ඒක බලන්නේ අපි කේන්දරේ. කේන්දරයේ තුල පාපී ග්‍රහයන් ඉන්නවා කියන්නේ පව පරිසම් දෙනවනේ. හරි. දැන් ඔය පව පරිසම් දෙනකොට මන් දන්නේ මට නම් ඔය අර උඩින් අපි කියමු උඩ නැග්ගොත් වැටෙනවා කියලා. මට නම් වැටෙන එක නවත්තන්න බෑ නිරෝෂන්. එහෙම මට පුළුවන් නම් මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ එර්දිමතුන් අතර ප්‍රධාන අග්‍රස්ථාන. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දුන්නේ මොකද්ද? පෙර පවක් පරිසම් දුන්නා. හනේ. උන්වහන්සේට එහෙම වුණා නම් අපිට කොහොම වෙයිද? මේක තමයි ඇත්ත. හැබැයි අපිට යම් දෙයක් කරන්න පුළුවන් අපේ ජ්‍යොතිෂයත් එක්ක. හේතුව තමයි උඩින් වැටිලා අපි කියමු මැරෙන්න තියනවා කියලා. හැබැයි අපිට නොමරී අතප්පයක් කැඩලා බේරෙන්න හරි ගස්සන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? ඒකටත් පින පව පරිසම් දෙනවා. අනිවාර්යෙන්ම මේ පිළිබඳ මම දන්නවා ඔබ බොහොම කැමැත්තෙන් බලාගෙන ඇති වැඩිදුරටත් තොරතුරු දැනගන්න. සෑම බදාදා දවසකම ඉසිවර ඉසව්ව වැඩසටහන තුළින් ඔබේ නිවසේ ඒ වගේම ඔබේ ඉඩමේ තියෙන වාස්තු දෝෂ පිළිබඳ තාම්බූල ශාස්ත්‍රය අනුසාරයෙන් අපි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබේ කේන්දරයේ පිටපතක් ඒ වගේම උපන් දිනය උපන් වේලාව අපිට එවන්න මෙන්න මේ WhatsApp අංකයට සජීව වැඩසටහන අතරතුර ඒ පිළිබඳවත් පලාපල කියන්න ගයන් අම්බලන්ගොඩ මහත්මයා සදී පැහැදී ඉන්නවා. දුරකථන අංකය මතක් කරන්නම් 077 372 6084. ඒ වගේම තමයි ඔබේ තියෙන වාස්තු දෝෂ ඒ වගේම ඔබේ දියුණුවට බලපාන කරුණු කාරණා පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගන්න ඔබට පුළුවන් 077 372 6084 කියන දුරකථන මාර්ගය ඔස්සේ එතුමන් සම්බන්ධ කරගන්න. විශේෂයෙන්ම ඉසිවර ඉසව්ව වැඩසටහන ඔස්සේ අපි සජීව දුරකථන ඇමතුම් ලබා ගන්නටත් ඉදිරි වැඩසටහන් තුළදී බලාපොරොත්තු වෙනවා. අපේ කාල වේලාව මේ විදිහට අවසන් වෙනවා. මෙවැනි ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්ත විද්‍යාචාර්ය මැණික් විද්‍යා උපදේශක ජ්‍යොතිර් විභූෂණ විශ්ව ශක්ති අභිනන්දන සම්මානලාභී
සීවලී මහා පංචාංගලිතයේ ප්‍රධාන කතෘ ප්‍රවීණ ලේඛක දේශමාන්‍ය ගයාන් අම්බලංගොඩ මහත්මයාට ආයුබෝවන් කියලා ඉසිවරි සව වැඩසටහනේ ඔබතුමාට සමුදෙනවා. ආයුබෝවන් නිරෝෂන්. ඒත් සමගින් අපි ඔබට ආරාධනා කරනවා බදාදා පිනිවියනත් සමගින්ම රැඳෙන්නට කියලා. ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීවලී මහා පංචාංගනිකේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමුවන්න. පදාදා උදෙස්සන 10:15 සිට පිනිවියන නරඹන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077 372 60 84.